සමහර විට අද අපි පාවිච්චි කරන දේවල් අර පැයට මිනිත්තු 60ක් වෘත්තයකට අංශක 360ක් වගේ ඒවා අවුරුදු දහස් ගානකට කලින් පටන් ගත්තා කිව්වොත් ටිකක් පුදුම හිතෙන්න පුළුවන් නේද? ඇත්තටම ඒක එහෙම තමයි. ඉතින් මේ අපිට තියෙන මූලාශ්‍ර දිහා බැලුවම පේනවා මිනිස්සු කොහොමද පොඩි ගම්මානවල ඉඳලා අර ටිකක් සංකීර්ණ නගර හදලා ශිෂ්ටාචාරය ගොඩනැගුවේ කියලා. අද අපි මේ ගැන තමයි ගැඹුරින් බලන්න යන්නේ. විශේෂයෙන් අර මෙසොපොටේමියාව, ඉන්දු නිම්නය, ඊජිප්තුව ওই වගේව ගැන. ඔව්. මොකද ශිෂ්ටාචාරයක් කියන්නේ නිකන් නගර හැදුවා කියන එක විතරක් නෙමෙයිනේ. ඒක ඇත්ත. ඒකට අර ලිවිම් ක්‍රම ඊට පස්සේ සංවිධානය වෙච්ච පාලනයක්, ආගමික විශ්වාස වෙලඳාමයිමත් තියෙන්නේ නැති නේද? අනිවාර්යෙන්. දුරපලාත් එක්ක වෙලදාම් කරන එක මේ වගේ ගොඩක් දේවල් එකතු වෙන්න ඕන. මේවා තමයි පෙන්වන්නේ ඒ කාලේ සමාජෙ කොච්චර දියුණුද සංකීර්ණද කියලා. හරි. එහෙමනම් අපි මුලින්ම යමුද අර ටයිග්‍රීස් යූෆ්‍රටිස් ගංගා දෙක අස්සේ තිබුණු ඒ කියන්නේ අද ඉරාකයේ තියෙන හරියේ මෙසොපොතේමියාවට. ක්‍රිස්තුපූ 3000 ගණන් වල වගේ නේද ඒක පටන් ගන්නෙ? ඕ ක්‍රිස්තුපූ 3100ත් 2900ත් අතර වගේ තමයි මුල් මාධ්‍යයේ. මෙතරින් ආපු ඇත්තටම ගොඩක් වැදගත් දේවල් තියෙනවා. මොනවද? එකක් තමයි අර කියුනිෆෝම් කියන අක්ෂර ක්‍රමය. කියුනිෆෝම්. දැනට හොයාගෙන තියෙන විදිහට ලෝකේ පරණම අකුරු ක්‍රමය. ඊට පස්සේ අර හමුරාබි රජුරුවන්ගේ නීති ටික. හමුරාබි නීති සංග්‍රහය. ඒක ගොඩක් ප්‍රසිද්ධයිනේ. ඔව්. ඒකේ විශේෂත්වය තමයි නීති ටික ලියලා හැමෝටම පෙන්න තිබ්බා. ඒ කියන්නේ යම්කිසි විදිහක නීතියක් තියෙනවා ඒක තමයි බලපවත්වන්නේ කියන අදහස මුලින්ම ආවා. හැබැයි අර දඬුවම් මෙහෙම සමාජ පන්ති අනුව වෙනස් වුණා කියලා තියෙනව නේද? ඔව් ඒක ඇත්ත. දඬුවම් වල වෙනසක් තිබුණා. ඒත් නීතියක් තිබීමම ඒ කාලේට ලොකු දෙයක්. ඒ වගේම අර ගණිතයේ පැත්තෙන් එහෙම. ගණිතයේනුත් දායකත්වයක් තියෙනවා. අර කාලය මනින ක්‍රම පැය මිනිත්තු බෙදීම වෘත්තයක අංශක 360ක් තියෙනවා කියන එක. මේ වගේ දේවල් වලට මුල් වුණේ මෙහෙන්. තාරක විද්‍යාවටත් ඒ දැනුම පාවිච්චි වුණා. සමාජයේ කොහොමද ඒ කාලේ? සමාජය ගත්තම එයාලා අර සිගුරට් කියලා ලොකු පඩිපෙළ වගේ තියෙන පන්සල් හැදුවා. සිගුරට්. ඒව තමයි ආගමික මධ්‍යස්ථාන. පූජකවරුන්ට එහෙම ලොකු තැනක් තිබුණා. සමාජයත් බෙදිලා තිබුණා. ඉහළ අය, සාමාන්‍ය අය, වහල්ලු. ඔහොම. වෙලඳාම ගැන එහෙම? වෙලඳාම දියුලුයි. ගංගා දිගේ නම් බෝට්ටු වලින් ගියා ගොඩබිමින් බූරුව බෙදගත්ත තවලම්. තවලම් වලින් තමයි බඩු ගෙනිච්චේ. හරි. අර ගිල්ගමේෂ් කියන කතාවත් මේ කාලේ නේද? ඔව්. ගිල්ගමේෂ් වීර කාව්‍ය. ඒකත් මෙසොපොතේමියානු සාහිත්‍යයේ වැදගත් නිර්මාණයක්. හරි. එතකොට මෙසොපොතේමියාවේ නීතිය, ලිවීම වගේ දේවල් ඉස්මතු වෙද්දී අපි ටිකක් නැගෙනහිරට ගියොත් ඉන්දු නිම්නය ඒකෙත් විශේෂ දේවල් තියෙනව නේද? ක්‍රිස්තුපූ 2600 විතර ඉඳන් නේද ඒක දියුණු වෙන්නේ. ඔව්. ඉන්දු නිම්නය. ඒකේ පුදුමම දේ තමයි නගර නිර්මාණය. හරිම සැලසුම් සහගතයි. සැලසුම් සහගතයි කිව්වේ අර මොහෙන්ජදාරෝ හරප්පා වගේ නගර තියෙන්නේ. ඒවායේ පාරවල් තියෙන්නේ හරිම ජ්‍යාමිතික විදිහට. පිලිසු ගඩොල් වලින් තමයි ගෙවල් හදලා තියෙන්නේ. ගොඩක් ගෙවල් වල ලින් තියෙනවා, නානකාමර තියෙනවා. ඒ කියන්නේ සනීප ආරක්ෂාව ගැන හැමත් හිතලා තියෙනවා. අනිවාර්යෙන් අපජලය අයින් කරන්න කානු පද්ධතියම හදලා තියෙනවා. ඒ කාලෙට ඒක පුදුම දියුණුවක්. පොදු නාන තටාක වගේ දේවලුත් හම්බ වෙලා තියෙනවා. ලෝහයමත් පාවිච්චි කරලා තියෙනවා නේද? තඹ ඉයම් වගේ. ඔව්. ලෝහ තාක්ෂණයේ තිබිලා තියෙනවා. ඒ වගේම තමයි අර මුද්‍රා. අර සත්තුන්ගේ රූප හැම තියෙන අකුරු වගේ මොනවද තියෙන්නේ? හරි, ඒක තමයි. ඒ මුද්‍රාවල තියෙන සංකේත සමහර විට අකුරු වෙන්න ඇති. නැත්නම් මොකක් හරි පාලනමය ආර්ථික කටයුතුකට අදාළ සලකුණු වෙන්න ඇති. ඒක තේරුම තාම හරියටම දන්නේ නැහැ. ඒක තාම අභිරහසක් වෙන. අර රයිනෝසිරස් කෙනෙක් ඉන්න මුද්‍රාවක් ප්‍රසිද්ධයි නේද? ඔව්, ඒක ප්‍රසිද්ධ මුද්‍රාවක්. දිගේ ගියොත් නයිල් නදිය, ඊජිප්තුව. ඒක ඉතින් හරිම ප්‍රසිද්ධයි නේද අර ලොකු ඉදිකිරීම් නිසා. ඊජිප්තුව කිව්වම ඉතින් මතක් වෙන්නෙම පාරාවෝ රජවරු. ඊට පස්සේ අර ටූටන්කාමන් රජුරුවන්ගේ රත්තරන් වෙස් මුහුණ. නෙෆර්ටිටි රෙජිනගේ ලස්සන රූපය. හැබැයි ඉතින් යාළගේ හැකියාව පෙන්වන ප්‍රධානම දේ අර පිරමිඩ නේද? අනිවාර්යෙන්. පිරමිඩ තමයි. විශේෂයෙන් ගීසාවල තියෙන මහා පිරමිඩ 3. ඒවා ලෝක පුදුම විදිහකට සලකනවානේ. ඒක ඇත්ත. ඒ වගේම අර මමී හදන එක. ඒකට යාළගේ විශේෂ දෙයක් නේද? ඔව්, මමීකරණය. ඒක යාළගේ මරණින් මතු ජීවිතය ගැන තිබ්බ විශ්වාසයත් එක්ක සම්බන්ධයි.
ආත්මයට ඉන්න ශරීරයේ කල් තියාගන්න ඕන කියලා හිතුවා. ඒ නිසා ඒ ශිල්පිය ගොඩක් දියුණු කරා. යාළගේ අකුරුත් වෙලස් නේද? අර චිත්‍ර වගේ. හයරෝග්ලිෆික්ස්. ඔව්, ඒක චිත්‍රාක්ෂර ක්‍රමයක්. රූප වලින් තමයි අදහස් ලිව්වේ. සංකීර්ණ ක්‍රමයක්. වතුර කළමනාකරණයේ එහෙමත් දියුණුයි නේද නයිල් එක නිසා? ගොඩක් දියුණුයි. නයිල් ගඟේ වකුර පාලනය කරලා ගොවිතැන් කරන ලොකු වාරිමාර්ග පද්ධති හැදුවා. එතකොට මේ ශිෂ්ටාචාර තුන මෙසොපොතේමියාව, ඉන්දුනිම්නය, ඊජිප්තුව මේවා වෙනස් වුණාට කොහොමද අදට සම්බන්ධ වෙන්නේ? මොකද්ද මෙවැනි ඉතුරු වෙලා තියෙන දේ? ඇත්තටම මේ හැම එකකින්ම අද අපි ඉන්න ලෝකෙට මොකක් හරි දෙයක් ලැබිලා තියෙනවා. අත්තිවාරමට ගඩොල් තිබ්බා වගේ. මෙසොපොතේමියාවෙන් අර ලිවීම, නීතිය, ගණිතය වගේ අදහස් ආවා. ඉන්දුනිම්නෙන් නගර හදන හැටි, සනීප ආරක්ෂාව ගැන ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඊජිප්තුවෙන් අර ලොකු ඉදිකිරීම් තාක්ෂණය, වතුර පාලනය වගේ දේවල්. මේ ඔක්කොම ගංගාශ්‍රිතව හැදෙන එකත් පොදු කාරණයක් නේද? ඔව්. සශ්‍රීක ගංගා නිම්න තමයි මේ ශිෂ්ටාචාරවල තොටිල්ල උනේ. ඒ එකම අර චීනෙන් වෙඩි බෙහෙත්, කඩදාසි වගේ දේවල්, මැද ඇමරිකාවේ මායාවරුන්ගෙන් රබර් බෝල ක්‍රීඩා වගේවත්. ඒ කියන්නේ මේ දියුණුව එක තැනක විතරක් නෙමෙයි වෙලා තියෙන්නේ. හරියටම ලෝකේ විවිධ තැන්වල සමහර විට එකිනෙකට සම්බන්ධයක් නැතුවම මිනිස්සු අලුත් දේවල් හොයාගෙන දියුණු වෙලා තියෙනවා. එහෙමනම් මේ කතා කරපු දේවල් වලින් ප්‍රධාන වශයෙන් මතක තියාගන්න ඕන කරුණු ටික කිව්වොත් මෙසොපොතේමියාවේ නීතිය, අකුරු, ඉන්දුනිම්නියේ නගර සැලසුම්, ඊජිප්තුවේ පිරමිඩ, මමීකරණය වගේ දේවල් නේද? ඔව්, ඒ සාරාංශය හරි. අවසාන වශයෙන් පොඩ්ඩක් හිතන දෙයක් ඉතුරු කරොත් මීට අවුරුදු දහස් ගානකට කලින් මිනිසුන්ට පුරාණ වුණා නම් මේ වගේ සංකීර්ණ නගර ලියන ක්‍රම නීති හදන්න. එතකොට ඇත්තතම මානව සමාජයේ සහ මේ අලුත් දේවල් හොයාගැනීමේ හැකියාවේ කාදාවත් වෙනස් නොවන හැමදාම තියෙන මූලික දේවල් මොනවද අපි තාමත් අපේ අතීතයෙන් ඉගෙන ගන්න ඕන දේවල් කොච්චර තියරවද නේද? ඒක ඇත්තම හිතන්න ඕන කාරණයක්.